මම වෙනදාට ෆිල්මින් කරන්නේ පහලයක් උඩ එතන ගොඩක් කුලකින් බාධා වෙනවා. ඒ නිසා දාව මේ බිම් මට්ටමට නිදහස් තැනකට ඒතර ඈත ගහක් කපනවා වෙනවා. මම හිතනවා කුරුල්ලන්ගේ සද්ද තියෙනවා ඒ ලොකු බාධාවක් නෙවෙයි කියලා. හොඳයි අපි කතා කරමු ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිස්සුද කියන මාතෘකාව. ඌ ළඟදී වෙනසුවෙලාවේ ජනාධිපතිවරයා සහ ඔහුගේ පිටින් පැහැරගෙන ආවා. ග්‍රීන්ලන්තේ කියන්නේ ඩෙන්මාර්කයට අයිති රටක්. ග්‍රීන්ලන්තේ සහ තමන්ගේ අසල්වැසි රට කැනඩාව ආක්‍රමණය කරන්න තර්ජනය කරනවා. ඒක ඇත්තටම වෙන්නත් පුළුවන් මේ රටවල් දෙකම දැන් යුද්ධ කරන්න සූදානම් වෙනවා. ඉතින් මෙහෙම කරලා නැහැ කිසිම ඇමරිකානු ජනාධිපතිවරයෙක් 20 වෙනි සතවර්ෂයේ ඉඳලා. ඒක කලින් 19 වෙනි සතවර්ෂයේ වෙලා තියෙනවා. 20 වෙනි සතවර්ෂයේ ඉඳලා අපි අහලා නැහැ මෙහෙම වැඩ කරන කෙනෙක්. එතකොට අපි අත් වශයෙන් මේ ප්‍රශ්න අහන්න ඕන. දැන් ඇමරිකාවේ බොහෝ විශ්ලේෂකයෝ නිරීක්ෂකයෝ කියන්නේ ඔහු මෑඩ් කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. පිස්සු කියලා ඔවුන් කියන්නේ අන්හින්ජ් කියලා. අන්හින්ජ් කියන එකේ තේරුම අපි සිංහලෙන් කියනවා අර නට්ලූස් කියන්නේ අන්නේ තේරුම. බර්නි සෝන්ඩර්ස් කියන්නේ ඇමරිකාවේ සෙනෙට් සභිකයෙක්. ඒ වගේම ඔහු ඉතාම ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙක්. ඔහු කියනවා මේක වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බයන්හින්ජ් or not මේ දෙකම භයානකයි. එයා කියන්නේ මේ දෙකම භයානකයි කියලා. එතකොට මම නම් හිතන්නේ මගේ පෞද්ගලික මතය නම් ඔහු මෙගලෝමේනියක් කියන ඒක මානසික ලෙඩක්ද නැද්ද කියන එක ඒක මට නිගමනය කරන්න බෑ. නමුත් මෙගලෝමේනියා කියන එක සාමාන්‍යයෙන් කියන්නේ අධික බල සංහාව. මේක ආඥාදායකයන් දෙන ප්‍රශ්නයක්. ඒගොල්ලෝ ඒකත් එක්කම තමයි යන්නේ නැති වෙන්නේ ඒකත් එක්කමයි. හිට්ලර් වල උදාහරණ මුසෝලිනි මේ වගේ තව අය ඉන්නවා. මෙගලෝමේනියා සමහරට පාලනය කරගන්න බැරුව ලෝකෙ මල්ලන්නේ ගිහිල්ලා දැන් ඒ වගේ ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාව ග්‍රීන්ලන්තේ අල්ලගත්තට පස්සේ ඊට පස්සේ මොකක් කරයිද? ඔහු කියුබාවට තර්ජනය කරලා තියෙනවා. ඒකට තවත් ලැබින් ඇමරිකානු කොමියුනිස්ට් ප්‍රොටෙස්ට් කරන නිකරාගුවාවට තර්ජනය කරලා තියෙනවා. මේ රටවල් වලට ගහගෙන. එතකොට ඉරානය දැන් මේ මුළු ලෝකෙම ඇවිදින තත්ත්වයකට මෙයා ගේනවා. එතකොට මේක මෙගලෝමේනියා. දැන් මෙගලෝමේනියා නිසා නැති වුණ අවසාන ආඥාදායකයා තමයි සද්දාම් හුසේන්. ඉරාකේ ආඥාදායක. සද්දාම් හුසේන් හැඳින්වෙන්නේ මිලිටරි ඇඩ්වෙන්චරර් කියලා. හිට්ලරුත් ඒ ජාතියමයි. මුසෝලිනි. මොකද හිට්ලර් යුරෝපෙම ආක්‍රමණය කළා. ඊට පස්සේ මුසෝලිනි උතුරු අප්‍රිකාව ආක්‍රමණය කළා. ඒවෙන් තමයි මේගොල්ලන් නැති වුණේ. නමුත් මේ කවුරුවත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න නැහැ. සද්දාම් හුසේනුත් ඒ වැඩේ කරන්න ගිහලා නමුත් එතනදී තවත් ප්‍රශ්න ආවා. ඇමරිකාවට ඕක නැති කරන්න ලොකු ඕනකමකුත් තිබුණා. කොහොම හරි ඔහුවත් නැති කරා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් නැති කරන්න පුළුවන් බලයක් තියෙන කෙනෙක් මේ ලෝකේ නැහැ. එතන තියෙන ප්‍රශ්නේ ඒකයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකෙ මල්ලන්න ගියොත් කවුද ඒක නවත්තන්නේ? දැන් මෙතන ලෝක යුද්ධයකට යනවා. චීනයේ ඉන්නවා, රුසියාවේ ඉන්නවා. මේ බලවත් රටවල් දෙකක් ඉතින් විශාල යුද්ධයකට ඇවිල්ලා අන්තිම න්‍යෂ්ටිකාවි තියෙනවා. හිට්ලර්ට තිබුණෙත් නැහැ. සද්දාම් හුසේන්ට තිබුණෙත් නැහැ. සද්දාම් හුසේන් න්‍යෂ්ටිකාවි හදනවා කියලා බොරුවක් කළා තමයි ඉරාකේ ආක්‍රමණය කළේ. ඉරානයට තියෙන්න පුළුවන් නොතිබෙන්නත් පුළුවන් අපි දන්නේ නැහැ. බොහෝ විට දැන් නැහැ කියලා අපි හිතන්නේ. ඉතින් මෙතනදී දැන් අපි කතා කරමු මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්හින්ජ් ප්‍රශ්නය ගැන.